Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අද අකේෂ අයියේ normal නෑ මම තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් අද අපි යනවා බලංගොඩ තියෙන ලස්සනම තැන් ටිකක් හොයාගෙන අපි ගිහිල්ලාම බලමු. අපි බලංගොඩට ඇවිල්ලා බලංගොඩ කුට්ටාව එක ගාවින් දකුණු පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ බලංගොඩ අලුත් පාර පැත්තට. පාරෙන් ඇවිල්ලා අපි හරව ගන්නවා පබේ ඉන්න පැත්තට. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ අපි යන පාර දෙපැත්තෙන්ම කඳු තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ කඳු. ඇත්තටම මාර ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් එන්න.
ගාවට. ඉතින් මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මාරම ලස්සන වීඩියෝයක් තියෙනවා වටේටම. අර ඈතින් පේනවා පෙට්ටිගල කන්ද. මේ වටේටම ඉතින් අර දූපතක් වගේ තියෙනවා. ඔයාලම බලලා කියන්න මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේන හැටි ළඟටම මෙතන නම් මාරයි. ඔයාලට මෙතනින් සල්ලි දීලා බෝට් එකක් ගන්න පුළුවන් පදින්න ආසයි ඉන්නවනම්. වටේටම ඔයාලා ලස්සනයි දූපත් තියෙන්නේ. මේ කුඩ ඉන්නකොටත් නිකන් උරුක ඉන්නවා වගේ තමයි. ඉහළ පහළ යනවා. මාරම ලස්සනයි. ඉතින් අපි එතනින් ආවා. දැන් ඉතින් අපි යනවා තවත් ලස්සන තැනක් හොයාගන්න. තවත් ලස්සන තැනකට ඉස්සෙල්ලා ඔයාලා දකින්න ඇති ගල් කෝටියකටත් ගියා අපි. දැන් ඉතින් අපි ඇවිල්ලා තියෙනවා සම්මනල වැව ඩෑම් එක ගාවට. ඇත්තටම ලස්සනයි. ඔයාලම බලන්න ඉතින්. මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලා බලලා අනිවාර්යෙන් ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. පේනවනේ අර ඈතින් තියෙන සම්මනල ඩෑම් එක. ඉතින් අර අපි කලින් ගියපු ගල් කෝරියෙන් තමයි මේ ඩෑම් එක හදන්න ගල් සේරම අරන් තියෙන්නේ.
ඔයාලට පේන ඇති මෙතනින් වතුර ඇලක් වගේ එනවා. මේක ගඟක්වත් මුකුත් නෙවෙයි. මේක මේ වැවේම තියෙන ලීක් එකක්. ගොඩක් කල් ඉඳන් මේක මේ ලීක් එක වහන්න try කරලා තියෙනවා. ඒ වුණාට තාම බැරි වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ ලොකු වතුර කඳක් මෙතනින් පිට වෙනවා. ඉතින් හිතා ගන්න ඕනේ වැවේ ප්‍රමාණය. ඉතින් යාළුවනේ අපි බැහැලා බැලුවා මාරම සනීපයි. ඔයාලට පේනවනේ වතුර මේ මාරම සිවිසුදුයි. සමහර තැන් තියෙනවා ගැඹුරයි වගේ පේන්නේ නැහැ. මාර ගැඹුරක් තියෙන්නේ. ඔයාලා නාන්න එනවා නම් අර අතන අයිනේ එතනින් නාන්න පුළුවන්. එතන පූල් එක වගේ තියෙනවා නාන්න. ඉතින් අද මේ ටිකක් වතුර අඩුයි. දෙන්නට නම් මීට වැඩිය වතුර ගොඩක් තියෙනවා. මෙතනින් වතුර ප්‍රොජෙක්ට් එකකට යනවා. මෙතනින් පස්සේ තියෙන්නේ මලගඟ. මේ සේරම වැවේ වතුර තමයි ඉතින්. මේ එන සේරම වතුර ටික වැවේ වතුර. අපි මේක උඩටත් ගිහිල්ලා බලමු. මාර ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. මගේ පස්සෙන් පේන්නේ ඉතින් සමනල ඩෑම් එක. ඒකෙත් සමහර වෙලාවකට යටින් වතුර පාරක් එනවා. මොකද්ද කියන්න දන්නේ නැහැ හරියටම. ඒක යාලා මං හිතන්නේ හරින එකක් මේ වතුර වැඩි වෙනකොට එහෙම. ඉතින් පේනවනේ යාළුවනේ මෙතන නිකම් පූල් එකක් වගේ තමයි. අපිට ඇවිල්ලා ඕනි දින නාන්න පුළුවන්. හැබැයි ගැඹුරයි මේ හරියට යනකොට. අර ටික නම් එච්චර ගැඹුරක් නැහැ. ඒ වුණාට මේ හරිය නම් ගැඹුරුයි. මෙතන කට්ටියම ඇවිල්ලා තිනවා. එනවා නම් ඔයාලා නානවා නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මෙතනින් වතුර යන්නේ ප්‍රොජෙක්ට් එකකට. හරියටම නම නම් මතක නෑ මට. මෙතනත් අපිට වැහැලා ලාන්න පුළුවන් ඉතින්. මෙතන එච්චර ගැඹුරක් නෑ. අර අතන තියෙන මේකට යන්නත් පුළුවන් අපිට. මේ එතන උට යන්න පුළුවන් මේ පැත්තෙන් ගිහිල්ලා. තියෙන්නේ මේ වැවේ වාන්දොඩුටු. මේ පාර නම් මං හිතන්නේ මේ පාර වැස්ස වෙලා නම් මේක ඕපන් කරේ නෑ. එච්චර වතුර වැඩි වුණේ නෑ. මොකද මේ ලීක් එකනුත් ගොඩක් වතුර යනවා. මෙතන මාරම ලස්සනයි. අනිවාර්යයෙන්ම ඔයාලා මේ පැත්තෙන් යනවා නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. මේකේ පුදුම ලස්සනක් තියෙන මාරම නිස්කලංකයි.
අපේ වීඩියෝ එක ඉවරයි. ආයෙ දවසක ළඟදිම හම්බෙමු. අනිවාර්යෙන් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් all දාලා තියාගන්න. අනිවාර්යෙන්ම මේක තව කෙනෙක්ට බලන්න share කරන්න, like කරන්න. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ හරි වැරදි comment කරන්න. bye.